නංගිගේ ප්‍රශ්නේ ගැන අපි හැමෝටම කනගාටුයි. දොස්තර මහත්තයාත් හරියට කම්පා වුණා. නේද ප්‍රේමී? ඒ තවත් මේවා තනියෙන් කරගන්න හදන එකේ තේරුම මොකද්ද? දරුවා බාරගත්ත නොගත්තා. උදපදව් කළා නොකළා. ඒක ඒ අයගේ වැඩ. ඒත් ඒ පවුල් වලට මේ දරුවා ගැන දන්නවන එක අපේ යුතුයකම. අපමණ දුකින් සැරිසරමින් සිටින බවෙන් දරුවන් දුනිමි මතු බුදු බව පිණිස ලොවෙන් නැතිනම් මමත් නොය දරු දුක නැතිව නොවේ දුක් වේදනා ඉවසීමට පුරුදු වෙමි බුදු බව ලැබෙන තුරු මම ඉදිරියට යමි. අර මොකද තියෙන්නේ? මම කියන්න. එදා ආරයත් එක්ක මොකද්ද කතා කරේ? ඔයා මොකද දෙන්නේ? මම කියන්නකෝ. අනේ මේ අපි ඔබ එන්නකෝ. අනේ ඊට පස්සේ ඒක අහන්න එපා. වැඩක් නැහැ නේ. ඇයි? එපා. ඇයි වැඩක් නැහැ එපා උන්නේ නැහැ. එපා. ඊට පස්සේ අපි කතා නොකරමු. උඹ රට ගියයි කිව්වට බොරුවක් වගේ මන් දැන් නම් උන්නා. ඒත් ඕව මං කියන්න ගියේ නෑ. කාටද? ඇයි?
බොහොයද කියලා කී දිනේ කාවද? කවුද? ඇයි අර උඹත් එක්ක එකට හිටිය ළමිසියු දෙන්න? අර සුදු හැඩ කෙල්ල? කවුද මංගලාද? ආන් හරි. උඹෙන් ලියුම් හම්බෙලා දවස් දෙකක් ගිහිනේ ඒ ළමයි ආව. ඌ හොඳට උඹ අයලා හිටියේ උඹ ගැන. ඒ දින හරිම හිතේ අමාරුවෙන් කතා කරේ. මඤ්ඤොක වගේක් ගලවල තිබ්බා. ඒව තම්බල දුන්නා. පහේ කෝච්චිය යනවා කියලා ගියා. අපරාධේ කියන්න බෑ මට රුපියල් 1000කුත් දීලා ගියා. ඊට සතියකට විතර පස්සේ ඊලන්දාරියෝ දෙන්නෙකුත් ආවා. මං උන්නේ පොලිසියෙන් කියලාමයි. උඹ ගැන අහගෙන ගියා. ආංගර පොල් ගහ විතර ඇති එකෙක්ගේ උස. උඹලගේ ගාමන්ට් එකේ සිකියුරිටි කියලා කිව්වේ. උඹ මොකද කිව්වේ? මම මොනවා කියන්නද? උඹේ හැටි තිති මන් නොදන්නවේ. අනේ මහත්තයෝ කෙල්ල රට ගියානේ කියලා මං කිව්වා. ඒ පාර ආයෙත් අපි ලියුම් ගෙව්වේ නැද්ද කියලා. මන් නැතේ කිව්වා. ඕගේ පාර සුටුස් ගාලා බයිස්කලේ හරවගෙන ගියා. අම්මේ බලංකෝ මම මෙහෙ වැඩක්. අම්මේ උඹ රට ගියාට කමක් නැහැ. ගිය ගමන් මට ලියුමක් එවපන්. උඹ ඉතින් ලියුම් ලියන එකක් ඈ. උඹට යන්න පරක්කු වෙන්නේ නැද්ද? තව වෙලා තියෙනවා අම්මේ. අම්මේ අම්මේ තුනුරුවන්ගේ සරණයි.